ආයිබෝන් මේ වීඩියෝ එක දාන්නේ මම අර කලින් වීඩියෝ එකක් දැම්ම ඕගොල්ලන්ට ඩ්‍රයිවිං ලයිසන්ස් එක චෙක් කරගන්න. ඒ කියන්නේ ලංකාවෙන් පිටරටකට එන අලුතෙන් ඉන්න කෙනෙක් හරි එහෙම නැත්නම් ඇවිල්ලා ඉන්න කෙනෙක්ට හරි තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක අරන් එනකොට ඒක චෙක් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒක චෙක් කරගන්න විදිය ගැන ඒ වගේම තමයි ඔයා ඩ්‍රයිවිං ලයිසන්ස් එක චෙක් කරගන්න බැරුව ඔයා ලංකාවෙන් වෙන රටකට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයා ඩ්‍රයිවිං ලයිසන්ස් එක කන්වර්ට් කරගන්න ගියාම අදාළ රටට එන ප්‍රශ්නයක් තමයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ පිටිපස්සේ තියෙනවා නම තියෙන්න ඕන ඕඩර් එකක්. ඒ ඕඩර් එකේ පිළිවෙලට නම නැත්තම් ගොඩක් වෙලාවට අදාළ රටෙන් ඔයාට ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න ගියාම ඒගොල්ලෝ ඒක දෙන්නේ නැහැ. ඒ වෙනුවට ලයිසන්ස් එක හදාගෙන ඉන්න කියනවා අර මේ ඕඩර් එකේ තියෙන පිළිවෙලට. මෙතෙන්දි මම කතා කරන්නේ ඔයාගේ නමේ අකුරු වල වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ නම ඔයාගේ අකුරු වලින් හරියට නම තියෙනවා. හැබැයි නමේ ඕඩර් එකක් තියෙනවා ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ පිටිපස්සේ දාලා තියෙන්න ඕන කියලා විදිහ. ඒ කියන්නේ පළවෙනියට තියෙන්න ඕන ඔයාගේ සර්නේම් එක, දෙවෙනියට තමයි ඔයාගේ අනිත් නම් ටික තියෙන්න ඕන. එතකොට ඒ විදිහට නැතුව ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ මුල print වෙලා තියෙන්නේ other names මුලට ඇවිල්ලා surname එක පිටිපස්සට ඇවිල්ලා තියෙනවා නම් එතකොට ගොඩක් වෙලාවට මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක රිජෙක්ට් කරනවා ඒගොල්ලෝ. ඒක හරි එකක් විදිහට පිළිගන්නේ නැහැ. ඒකින්ද ඔයාලා කරන්න ඕන එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔයා මුලින්ම කරන්න ඕන ලංකාවේ RMA එක එහෙම නැත්නම් Department of Motor Traffic කියලා තියෙනවා වේරහැර. ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ඊමේල් ඇඩ්‍රස් එක අරගෙන ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ තියෙන ප්‍රශ්නේ විස්තර කරලා ඒගොල්ලන්ට ඊමේල් එකක් දාන්න. ඒකේ දානකොට පැහැදිලිවම දාන්න ඔයාගේ දැන් නම තියෙන විදිහයි ඔයාට නම මේ මාරු කරලා ඕන විදිහයි ඒකේ පැහැදිලිවම ඒගොල්ලන්ට ලියලා දාන්න. දාලා මෙන්න මේ විදිහට නම මේකේ මේ තියෙන විදිහ හරි කියලා ඒගොල්ලන්ගෙන් කන්ෆර්මේෂන් එකක් තමයි ඔය අදාළ රටේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක නිකුත් කරන ආයතනයට ඕන වෙන්නේ. ඒකින්ද ඒක පැහැදිලිවම අදාළ විස්තරේ ඊමේල් එකේ දාලා යවන්න. යවලා සාමාන්‍යයෙන් දවස් ඔයගොල්ලෝ 3ක් 4ක් විතර වගේ පොඩි කාලයක් බලන්න. ගොඩක් වෙලාවට මේ ඊමේල් එකට රිප්ලයි එකක් එන එකක් නැහැ. මොකද ඒක ඇවිල්ලා ඒ කියන්නේ කොමන් පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්නේ. ඔය ඊමේල් එකට ඊමේල් එකක් ගියා කියලා ඇත්තටම ඒගොල්ලන්ට ඒක හොයාගන්නත් බැරුව යනවා. එහෙම දැක්කත් ඒගොල්ලන්ටත් ඒක පැහැදිලි වෙන්නේ නැහැ මේකේ මොකක්ද කියන්නේ කියන එක. ඒකින්ද හොඳම දේ තමයි දවස් 3කට 4කට පස්සේ ඔයා දන්න කාවරි කෙනෙක්ව RMG එකට යවන්න. යවලා එයාට කියන්නේ එතන ඉන්න ඒ අදාළ වග කියන එකට නිලධාරි කෙනෙක්ව හම්බ වෙලා එයාගෙන් මේ ඊමේල් එකට රිප්ලයි එකක් ඔයාට ගෙන්න ගන්න. මෙතෙන්දි පැහැදිලිවම කරන්න ඕන දේ තමයි ඔයා කිසිම වෙලාවක ඩොකියුමන්ට් එකක් මේකේ අතර ගන්න කියන්න එපා ඔයා යවන කෙනාට. මොකද එහෙම ගත්තොත් ඒක අරගෙන ඔයාට ආපහු සැරයක් ඒක ස්කෑන් කරලා ඒක ඔයාකට ඊමේල් කරගන්න වෙන්නේ ඒ කියන්නේ පුද්ගලික ඊමේල් ඇඩ්‍රස් එකකින්. එහෙම එව්වට මේක පිළිගන්නේ නැහැ ගොඩක් වෙලාවට. කරන්න ඕන දේ තමයි RMB කියන කොමසාරිස්තුමා හරි කාව හරි හම්බ වෙලා ඒගොල්ලන්ට මේකේ විස්තරය කියන්න. මොකද ඒගොල්ලෝ දන්නවා මේ කතන්දරේ මේ මෙහෙම නම් වල ප්‍රශ්න තියෙන අය ඉන්නවයි කියන එක. ඒ කියන්නේ එහෙම ප්‍රශ්න ඕන තරම් එනවා ඇති. එතකොට කරන්න ඕන දේ තමයි ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ රජයේ RMB එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් හරහාම ඔයාට මේක රිප්ලයි එක ගෙන්න ගන්න එක. මෙතෙන්දිත් ඔයගොල්ලෝ පැහැදිලිවම මතක තියාගන්න අර දැන් ඔයාලට ලයිසන් එක අදාළ රටෙන් ඒක දෙන්න බෑ කියලා කියපු ගාම පහෝදාම ඔයගොල්ලෝ RMB එකෙන් මේකේ ලියුමක් මොනවා හරි කරලා හදාගෙන ගන්න මේ දඟලන්න එපා. මොකද හැමුණාම මේගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් වැඩක් කරනකොට රජ ආයතනයකින් ආයකට අදාළ දවස් ගාණක් යනවායි කියලා. එතකොට ඔයා මේක එක සැරේම අද ඔයාට මෙහෙන් රෙජිස්ට් වුණා. ඔයා හෙට ගිහිල්ලා කාවරියවල ලෙටර් එකක් අරගෙන එච්චරික්කමට මේක කරන්නත් එපා. මොකද දවස් 3ක් 4ක් දෙන්න මේගොල්ලෝ අනිවාර්යෙන් ඕක වෙරිෆිකේෂන් වලට දානවා. ඒ කියන්නේ ඔයා ඊමේල් එක ගෙන්න ගත්ත ගමන් මේ තියෙන එක කියලා පෙන්නුවට ගොඩක් වෙලාවට ආයි පිළිගන්නේ නැහැ. එතකොට බලනවා ඔයා කොහොමද මෙච්චරික්කමට මේක කරගත්තේ කියලා. ඒකින්ද දවස් 3ක් 4ක් දෙන්න දීලා ඉවරලා තමයි මේකට කාවරි කෙනෙක්ව යවලා මේ අදාළ තැනින් මේ ඊමේල් එක ගන්න ඕන. ඔයා ඒක අරගෙන ඇවිල්ලා ආයෙසරයක් ඔයාගේ රටේ ඔයා ලයිසන් එක ගන්න තැනට ගිහිල්ලා ඔයා ඒක ඔරිජිනල් ඔයාගේ ඊමේල් එකෙන් පෙන්නන්න ඕන. ඒ කියන්නේ ඔයා ලැප්ටොප් එකක් හරි ෆෝන් එකක් හරි මොකකින් හරි ඔයාගේ ඔරිජිනල් ඊමේල් එක ඕපන් කරලා පෙන්නන්න ඕන මේ තියෙන්නේ ඔයාට ලංකාවේ RMB එකෙන් ආපු ඔරිජිනල් ඊමේල් එක කියලා. ඒත් ඒගොල්ලෝ ඒක ඔයාගේ ඒක දුන්න ගමන් මේක අරගෙන ඔයාට ලයිසන් එක ගන්න ඕකේ කරන්නේ නැහැ. ආයෙසරයක් ඔයාගෙන් විස්තර ටික අරගෙන ඔය ඊමේල් එකත් අරගෙන ඒගොල්ලෝ ඕක දානවා වෙරිෆිකේෂන් වලට. මම ඇත්තටම දන්නේ නැහැ ඒක වෙරිෆිකේෂන් එක දාන්නේ කොහෙටද RMB එකටද එහෙම නැත්නම් මේ ලංකාවේ ඔයාගේ විදේශ සේවාවකටද කොහෙටද දාන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි වෙරිෆිකේෂන් එකකට දානවා. දානවා කියන්නේ ඒගොල්ලෝ ඒකට මේ අදාළ කාලයක් ගන්නවා මේ මේක මම ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක චෙක් කරලා තමයි ඔයාට මේක දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න කියලා. ඒකින්ද පැහැදිලිවම
ඒ අර ඊමේල් එක ගන්නකොටත් ඒ අදාළ ආයතනයේ ඒ කියන්නේ RMV එකේ ඔයා කොමසාරිස්තුමා හරි කාවර කෙනෙක්ව දැනුවත් කරලා මේක ගන්න. මොකද වෙරිෆිකේෂන් එක දානකොට බැලලාලි ඒගොල්ලෝ කිව්වොත් මේක අපි දන්නේ නැහැ කියලා කිව්වොත් ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද ඒ කියන්නේ අර සාමාන්‍ය විදියට ගිහිල්ලා කවුරු හරි දන්න කෙනෙක්ට මේ මොන හරි කරලා එහෙම අරගෙන මේ බොරුවට ඒ දින ඊමේල් ඇඩ්‍රස් එකකින් යවා ගන්න හදන්න එපා. ඒ කියන්නේ කොමසාරිස්තුමා හරහාම එතන වග කියන කෙනෙක්ගෙන්ම මේ ඊමේල් එක ගෙන්න ගන්න. අර වෙරිෆිකේෂන් වලට දැම්මහම නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා කිව්වොත් එතකොට කොහොමදත් ආඩායි ලංකාවට ගිය දවසකට තමයි ලයිසන් එක හදාගෙන එන්න වෙන්නේ. එහෙම නැත්නම් ගන්න වෙන්නේ නැහැ ඔක. මොකද මේගොල්ලෝ හරියටම ඒක අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඒ කියන්නේ අර නිකන් බොරුවට චෙක් කරන එකක් නෙමෙයි ඇත්තටම චෙක් කරනවා. චෙක් කරලා තමයි ඔයාට අදාළ දවස් ගාන අරගෙන ඔයාගේ ලයිසන් එක ගන්න පුළුවන්ද බැයිද කියන එක ඔයාට මේ කියන්නේ. ඒකින්ද ඔය විදිහටම වැඩේ කරගන්න නැත්නම් වෙන මේ කෙටි ක්‍රම වලින් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඕක ගන්නම බැරුව යනවා. thank you very much. ඔය විදිහට එමුණොත් මේ නමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔය විදිහට ඕගොල්ලෝ නම හදාගන්න මේ ඊමේල් එකකින්.